ඉතින් මේ වෙද්දි මම හිතනවා අට NSB bank account එකකුත් තියෙන කෙනෙක් වෙන්න ඕනේ මේ වීඩියෝ එක බලනවා නම්. ඒ වගේම තමයි NSB Pay app එක download කරලා account එකක් හදාගෙනත් ඇති. ඉතින් ඔයාට දැන් තියෙන ප්‍රශ්නේ තමයි NSB Pay app එක පාවිච්චි කරලා නැත්නම් ඔයාගේ NSB account එක පාවිච්චි කරලා අපි කොහොමද තවත් කෙනෙක්ට සල්ලි යවන්නේ? ඕන බැංකුවකට සල්ලි යවන්න පුළුවන්. ඔයාගේ යාළුවට තියෙන commercial HNB මොන හරි බැංකුවක් වෙන්න පුළුවන්. ඒ ඕන බැංකුවකට සල්ලි යවන්න පුළුවන්. ගෙදර ඉඳලා bill payment කරන්නත් පුළුවන්. ඒ කියන්නේ light bill, water bill ගෙවන්නත් පුළුවන්. reload දාගන්නත් පුළුවන්. ඉතින් ඒ වැඩ ඔක්කොම කරන්න පුළුවන් මෙන්න මේ NSB Pay app එක පාවිච්චි කරලා. ඔයා තාම account එකක් හදාගෙන නැද්ද? account එකක් හදන්න දන්නේ නැද්ද NSB Pay app එකේ? එහෙනම් පුළුවන් මගේ channel එකට යන්න. channel එකට ගියාන් පස්සේ තියෙනවා වීඩියෝ එකක්. අපි කොහොමද NSB Pay account එකක් හදන්න කියලා. ඒ වීඩියෝ එකත් බලන්න වීඩියෝ එක බලලා ඉන්න එහෙනම් මේකට. ඒතර ඔයාට NSB Pay account එකකුත් තියෙනවා. ඕනම කෙනෙක්ට සල්ලි යවන්න පුළුවන්. එහෙනම් අපි දැන් යම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද අපි ඕනම කෙනෙකුට සල්ලි යවන්න කියලා. මතක තියාගන්න මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම like කරන්න සහ තවත් ඒවාට බලන්න share කරන්න අදහස් comment කරන්න. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලෝගේ NSB Pay app එක මේ විදිහට open කරගෙන මම හිතනවා මේ වෙද්දිත් ඔයගොල්ලෝ app එකක් create කරගෙන නැත්තේ නැත්නම් app එකේ account එකක් create කරගෙන නැත්තේ කියලා. ඉතින් තාමත් account එකක් හදාගෙන නැති කට්ටියන මගේ channel එක පොඩ්ඩක් visit කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට NSB Pay app එක හදන විදිය ගැන සම්පූර්ණ විස්තරයක් මම දාලා තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට pin එක ඇතුළත් කරගන්නවා. හරි pin එක ඇතුළත් කරගත්තාන් පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන මම මුලින් ඉඳලා කතා කරනම් මෙතන තියෙනවා last transaction එක තියෙන්නේ නැත්නම් අපේ balance එක නෙවෙයි. ඊට පස්සේ මේ විදිහට bank transfer කියලා තියෙනවා, add payment method කියලා තියෙනවා, card payment කියලා තියෙනවා. ඒ වගේම තමයි මේ විදිහට smart card අපිට light bill, water bill වගේ ගෙවන්න පුළුවන්, telephone bill ගෙවන්න පුළුවන්, financial, mobile, internet මෙතනින් අපිට සාමාන්‍ය reload එහෙම දාගන්න පුළුවන්. government payment එහෙම කරන්න පුළුවන්. ඔය දඩ වගේ සාමාන්‍ය දේවල් අපිට ගෙවා ගන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී විශේෂයෙන්ම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ කොහොමද bank transfer එකක් කරන්න කියලා. මුලින්ම ඔයගොල්ලෝගේ balance එක බලා ගන්න පුළුවන්. මෙතන පහළ තියෙනවා more කියලා එකක්. more කියලා එකට ගියාන් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙන්න මේ විදියට bank account කියලා. මේ bank account වලට ගියාන් පස්සේ මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට තියෙනවා බලන්න පුළුවන් 1654ක් තියෙනවා මගේ මෙතන balance එක. ඉතින් මෙතන විශේෂත්වය තමයි ඔයගොල්ලන්ට add bank කියන එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඕනම බැංකුවක් ඔයගොල්ලන්ගේ තියෙන ඕනම බැංකුවක් මෙන්න මේ app එකට connect කරන්න පුළුවන්. හිතන්නකෝ ආනම් commercial බැංකුව තියෙනවා කියලා. ඉතින් ඔයාටගේ commercial බැංකුවක් මෙන්න මෙතනට connect කරන්න පුළුවන්. connect කරොත් එහෙම NSB Pay app එක හරහාම ඔයගොල්ලන්ට ඕන බැංකුවට transfer කරන්න පුළුවන් commercial බැංකුවේ තියෙන සල්ලිත්. ඒතර commercial බැංකුවට OTP යනම් මනම් එහෙම කතන්දර නැහැ. මේක හරහා ඔයගොල්ලන්ට වැඩේ කරගන්න පුළුවන්. මොකද commercial බැංකුව මේකට link වෙන හින්දා. ඉතින් මේ විදිහට ඇඩ් කරන්නේ කොහොමද කියලා මම ඉස්සරහට කතා කරන්නම්. දැන් බලමු transaction එකක් කරන්නේ කොහොමද කියලා. හරි. මෙතන ඔයගොල්ලෝ යන්න ඕනේ bank transfer කියන එකට. bank transfer වලට ගියාන් පස්සේ මෙතන අපි කාවත් save කරලා නැහැ. ඔයාට ඕන නම් save කරගන්නත් පුළුවන්. කාට හරි සල්ලි යවනවා නම් ඒ අදාළ පුද්ගලයාව save කරලා තියාගන්න පුළුවන්. වැඩිපුර transaction වෙන කෙනෙක් නම්. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පුළුවන් amount එක සඳහන් කරන්න කාටද සල්ලි යවන්නේ ඒ අදාළ පුද්ගලයාට කීයක් යවනවද කියලා ඔයා දන්නවනේ. මෙන්න මේ amount එක මෙතන සඳහන් කරගන්න. මම සාමාන්‍යයෙන් මෙතනම යවන්නම් 1500ක්. එතකොට සාමාන්‍ය බින්දු ගාන හරියට බලන්න අනිත් ඒවා වගේ නෙමෙයි මේකේ සාමාන්‍යයෙන් අර දශම ස්ථාන ටිකත් count වෙනවා. හොඳේ. ඊපස්සේ account name එක කාටද යවන්නේ අදාළ පුද්ගලයාගේ නම. මම උමේෂ් කියන පුද්ගලයාට යවන්නේ. හරි. bank එක මගේ මම යවන පුද්ගලයාගේ bank එක වෙන්නේ commercial bank එක. මෙතනින් ඔයගොල්ලන්ට bank එක select කරගන්න පුළුවන්. ඊට පස්සේ account number එක මේක තමයි වැදගත්ම දේ. account number එක හරියට type කරගන්න ඕනේ මෙන්න මේ විදියට. ඉතින් ඔන්න මම account number එකක් type කරගත්තා. ඉතින් double check කරගන්න ඕන account number එකක් type කරද්දී අනිවාර්යයෙන්ම double check කරගන්න ඕන. double check කරොත් තමයි ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේක නිවැරදිද නැද්ද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඔයාගේ transaction එක fail වෙයි. නැත්නම් සමහර විට මේ වගේ account එකක් තියෙනවා නම් සමහර විට වෙන කෙනෙක්ට යන්න ඉඩ කඩ ගොඩක් වැඩි. description එකේ මොකක් හරි හේතුවක් දාන්න පුළුවන්. මම YT කියලා දානවා. YouTube කියලා වගේ හඳුර ගන්න දාන්නේ එන්න ඒක. ඊට පස්සේ මෙතන next කියන එක උඩ click කරලා ඔයගොල්ලන්ට පුළුවන් මෙතන බලා ගන්න account balance එක කීයක් තියනවද. සහ දැනට මම එක account එකයි net කරලා තියෙන්නේ. මෙන්න මේ account එකෙන් තමයි සල්ලි යන්නේ. එතකොට ඔය account දෙක තුනක් add කරලා තියෙනවා නම් මොන account එකෙන්ද සල්ලි යන්නේ කියලා ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ transaction fee එක විදියට රුපියල් 25ක් යනවා. ඒක සාමාන්‍ය හැම බැංකුවකම මෙහෙම තමයි. ඉතින් ආයෙසරයක් බලනවා නම කොහොමද කීයක් යවනවද කියලා. ඊට පස්සේ transfer කියන බටන් එක උඩ click කරගන්න එක සැරයක්. ඉතින් මේ විදියට transaction එක failed වුණා.
මම ආයෙසරට try කරන්න මොකක් හරි error එකක් තියෙන හින්දා තමයි මේ විදිහට transaction එක failed උනේ. මම බලන්න ඔක්කොම කලින් balance එක කීයක් තියෙනවද කියලා. ඉතින් balance එක 1654ක් තියෙනවා. සමහර විට මෙන්න මේ බැංක් එකේ සමහර විට කීයක් හරි අර ඉතුරු කරන්න ඕන කතන්දරයක් තියෙන හින්දා දන්නේ නැහැ. මම වෙන ගානක් try කරලා බලන්නම් ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන හින්දා. මම මේ විදිහට balance එක පොඩ්ඩක් අඩු කරගන්නම්. මෙතන 10ක් වගේ දාගන්නම්කො බලන්න. හරි ඊට පස්සේ next කියන එකට click කරලා transfer දීලා බලන්න. ඒ transaction එක failed වෙනවා. හේතුවක් නම් දාලා නැහැ. මම ආයෙසරට try කරන්නම්. ඉතින් මොකක් හරි හේතුවක් නිසා failed වෙනවා. මම ආයෙසරට next කියන button එකට click කරලා transfer දෙන්නම් බලන්න. මේ පාර හරියයි කියලා හිතනවා. මොකද හරි. මම හිතන්නේ මේ NSB එකේ තමයි මම මේක first time දැක්කේ. commercial bank සම්පත් bank එකේ මම සාමාන්‍යයෙන් මේ සතේ දක්වා හින්දෝල ගන්නවා. මම වෙන account වල transfer කරන මේකේ රුපියල් 1000ක් තියන්න ඕනේ. මම හිතන්නේ රුපියල් 1000ක් තිබ්බේ නැත්තම් මට මේ කියන්නේ මේගොල්ලෝ මට 500යි transaction එක කරගන්න දුන්නේ. අනිත් බැංකු වල නම් එහෙම නැහැ. රුපියල් 1500 නම් තියෙන 1500 transaction එක කරගන්න පුළුවන්. මම ආයෙසරට try කරන්න ඉතුරු ගානක් පුළුවන්ද කියලා. තව දෙයක් මට පෙන්වන්න අමතක වුණා. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් save කියන බටන් එක උඩ ඔයගොල්ලෝ ක්ලික් කරලා මෙතන ඔයාට නමක් දාගන්න පුළුවන්. එතකොට තමයි ඔය අර දිගින් දිගටම කාට හරි transaction එකක් කරනවා මෙන්න මෙතන save කියන තැනට ඔයාගේ account එක add වෙලා තියෙනවා. ඉතින් ඒකෙන්ද මෙතන save කරගන්න පුළුවන්. ඊට පස්සේ next කියන බටන් එක උඩ ක්ලික් කරලා එතකොට transaction එක කරගන්න පුළුවන්. ඉතින් මෙතන කලින් වගේම තමයි failed වෙන්න හේතුව තමයි account එකේ රුපියල් 1000ක මුදලක් ඉතුරු කරන්න ඕනේ හින්දා. ඉතින් ඔන්න ඕක තමයි කතන්දරේ. ඉතින් මෙතන more කියන එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට bank account වලට ගිහිල්ලා මෙතනින් ඕන bank එකක් add කරගන්න පුළුවන්. ඉතින් මෙතන add account කියන එක උඩ click කරලා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ඕනම bank එක මෙතන add කරගැනීමේ හැකියාව තියෙනවා. add කරද්දී ආගේ අදාළ phone number එකට code එකක් එනවා. code එක ලබා දුන්නාන් පස්සේ account එක add කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මොකද හිතන්නේ වීඩියෝ එක ගැන? මම හිතනවා වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මොකද වැදගත් නම් විතරනේ අවසන් වෙනකම් බලන්න ඇත්තේ. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම මතකද කමෙන්ට් එකකින් අදහස් කියලා යන්න සහ වීඩියෝ එකට like කරන්න. මේ වගේ වීඩියෝ ඉස්සරහට ගියන අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තවත් යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න. පහේන තවත් අලුත් වෙනින් හැමෝම ගිහින් යන හැමෝටම සුබ දවසක්. ජය වේවා.